රයිට් වණක්කම්. එප්පඩි සුවම්. කොහමද සැපසනීප? අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා ආයිබෝවන් කියන විදිහ කොහමද සැපසනීප අහන විදිහ. එප්පඩි සුවම්. උත්තර දෙන විදිහත් අපි කතා කරන්නේ නැල්ල සුවම් කියන්නේ. නේද? රයිට්. ඊළඟට තව දෙයක් තියෙනවා මේ දෙමළ භාෂාව ගැන ඉගෙන ගන්නකොට අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ දෙයක් තමයි ප්‍රාදේශීය උපභාෂාවන් කියන දේ. ප්‍රාදේශීය උපභාෂාවක් කියලා කියන්නේ එකම භාෂාවක රටේ විවිධ ප්‍රදේශවල මිනිස්සු කතා කරන විදිහේ තියෙන සුළු සුළු වෙනස්කම්. උදාහරණයක් විදිහට සිංහල වචනයක් ගත්තොත් එහෙම යන්න කියන වචනය යන්න යන්ට ඒ වගේ විවිධ රූප වලින් කතා කරනවා. නේ? අම්මා අම්මණ්ඩි අක්කා අක්කණ්ඩි අන්න ඒ වගේ වෙනස්කම් සහිතව එකම අර්ථයේ තියෙන වචන කතා වෙනවා. ඒ වගේ වචන විවිධ වෙනස් වීම වලට තමයි අපි කියන්නේ මේ උපභාෂාවල් එහෙම නැත්නම් ඩයලෙක්ට් කියලා. ඉතින් මේ ඩයලෙක්ට් ගැන අවබෝධයක් නැතුව දෙමළ භාෂාව ඉගෙන ගන්න එක ටිකක් අමාරුයි. විවිධ ප්‍රදේශවලදී යෙදෙන වචනය එකම අර්ථයක් සඳහා වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැනත් අවබෝධයක් තියෙන්න. ඉතින් ඔන්න වණක්කම් කිව්වා, එප්පඩි සුහම් කිව්වා, නැල්ල සුහම් කියලා කිව්වා. දැන් යම් කිසි කෙනෙක් කොහොමද සැපසනීප කියලා ඇහුවට පස්සේ අපි රිප්ලයි එකක් දෙනවා. මම හොඳින් ඉන්නවා, ඔයාට කොහොමද? අන්න ඒක කොහොමද අපි අහන්නේ? එප්පඩි සුහම් කියලා ඇහුවාම අපි උත්තරයක් දෙනවනේ නැල්ල සුහම් කියලා. ඊට පස්සේ අපි පිළිතුරු ප්‍රශ්නයක් අහනවා නිංග එප්පඩි සුහම්. නිංග එප්පඩි සුහම්. ඒකෙන් කියන්නේ ඔයාට කොහොමද? අන්න ඒකට අපිට උත්තරයක් දෙන්න පුළුවන් නානුම් නැල්ල සුහම්. නානුම් නැල්ල සුහම්. ඔක තමයි අද කතා බහ.